තෙරුවන් සරණයි සත්පුරුෂ හැම දෙනාටම. ඇත්තටම පුළුවන් නම් හැකිතරමක් මේ වීඩියෝ එක ෂෙයා කරලා සහාය දක්වන්න. පුදුම වේදනාවක් දුකක් කනගාටුවක් එක්ක මම මේ වීඩියෝ එක කරන්නේ. අහස් වෙහෙර වැඩ නතර වීම තාමත් වේදනාවක්. පුළුවන් අය ඉන්නවනම් සම්බන්ධ වෙන්න. තව අවශ්‍ය වෙන්නේ හරියටම සිලින්ඩි කොට 70ක්, තීන්ත ලිටර් 50ක ප්‍රමාණයක් සහ වැලි කියුබ් 2යි. ඉතින් මෙච්චර වැඩ කරලා මට ඇත්තරම මම දන්නේ ඇයි ඒ කියන එක. ඉතින් මනසත් ගොඩාක් කඩා වැටලා වගේ. දැන් මාස කහමාරක් මේ වර්ෂාවත් එක්ක චෛත්‍ය වැඩ කටයුතු නතර වුණා. නැවත වැඩ පටන් ගන්නත් දැන් හදනකොට ඒ බාධාව දැන් මම හිතුවා සති දෙකක් විතර මේ ගැන කොහොමද මම මේ දේ හොයාගන්නේ කියලා. නමුත් ඒක අපහසුයි, ලේසි නෑ. ඒ නිසා ඔබට පේනවා පසුපසින් දාට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා සහාය දක්වන්න. ඉතිරි ඒ කටයුතු කරගෙන යන්න.